හරි ඉතින් අපි දිගටම කතා කරගෙන ඉන්නේ සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන ධර්මකාරණා පිළිබඳව. ඉතින් අපි සාමාන්‍ය ඵල සූත්‍රයේ ගිය සතියේදී අපි කතා කරන්නට යෙදුනා. ඒකේ තියෙන නොයෙකුත් ලැබෙන ප්‍රතිඵල නේද? අපි එක එක ආකාරයට අපිට ඒක අනුගමනය තුරින් ලැබෙන ප්‍රතිඵල මොනවද කියන කාරණාව පැහැදිලි කරගන්නට යෙදුනා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නීවරණ පහයි නැත්නම් නීවරණ දුරු කරන ක්‍රමවේදය මොන වගේ ආකාරයකටද පැහැදිලි වෙන්නේ කියන කාරණාව තමයි එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි සීලය තමයි මෙතනට වෙනකන් ගොඩක් දුරට කතා කරන්නට යෙදුනේ. සීලය නිසා සතුට එහෙම නැත්නම් සීලය නිසා සොම්නසටපත් වෙන්නේ කොහොමද? ප්‍රීතියටපත් වෙන්නේ කොහොමද කියන කාරණා ටික වෙනකන් තමයි කතා කරන්න යෙදුනේ. ඉතින් ඒක අනුපූර්වක ප්‍රතිපදාවක්. ඉතින් මේ අනුපූරක ප්‍රතිපදාවේ නීවරණ පහය කියන කැලේ නැත්නම් නීවරණ තුලින් කොහොමද අපි ඊළඟට ඉස්සරහට අපිව යොමු වෙන්නේ කියන කාරණාව තමයි අද ඉඳලා අපි කතා කරගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි බලමු දැන් සීලයෙන් සම්පූර්ණ වෙච්ච කෙනෙකුගේ කොහොමද මේ නීවරණ ප්‍රහාණය සිද්ධ වෙන්නේ කියන කාරණාව. සෝ ඉමිනාච අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ උතුම් වූ මේ සීල සමූහයෙන් යුක්ත වූද ඉමිනාචාරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ උතුම් වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූද ඉමිනාචාරියේන සති සම්පජාඤ්ඤේන සමන්නාගතෝ මේ උතුම් වූ සති සම්පජාඤ්ඤේ යුක්ත වූද ඉමියාචාරියාය සන්තුට්ඨියා සමන්නාගතෝ මේ උතුම් වූ සන්තෝෂයෙන් යුක්ත වූද විවිත්තං සේනාසනම් භජති අරඤ්ඤං රුක්කමූලං පබ්බත්තං කන්දරං ගිරිගුවාං සුසානං වනපත්තං අබ්බෝකාසං පලාල පුඤ්ජං. ඒ භික්ෂුතෙමේ කැලයේද ගහක් මුලද කඳු පලාතක්ද කඳු රැලි ගල් ගුහාවක් හෝ මහා මගද සොහොන්ද ඊතා දුර වූ කැලෑ වාසස්ථානද බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තන ගුහා යන මේ ස්ථාන ආශ්‍රය කෙරේ. සෝ පච්චාවත්තම් පිණ්ඩපාත පටික්කන්තෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය පරමුකං සතින් උපට්ඨපෙත්වා. ඔහු පසුබත් කාලයේ පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ පර්යංකය බැඳ කකුල් හකුලුවා හිඳ ශරීරයේ උඩ කොටස කෙලින් තබා නිවනෙහිම සිත එළවා ඒ නිවනම අරමුණු වශයෙන් සිත ඉදිරියේ පිහිටවාගෙන හිඳී. සෝ අවිජ්ජං ලෝකේ පහය විගතාවිජ්ජෝ චේතසා විහෙරති. ඔහු ලෝකයේ ලෝභය පහ කොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කරේ. අවිජ්ජා චිත්තම් පරිසෝධේති ලෝභ සිත වෙන්කොට පිරිසිදු කරේ. ව්‍යාපාද දෝසම් පහය ව්‍යාපාද චිත්තෝ විහෙරති. සබ්බපාන භූති හිතානුකම්පී සිත කෙලෙසන්නා වූ ක්‍රෝධය පහ කොට ක්‍රෝධයෙන් දුරු වූ සිත් ඇතිව පන ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පාව ඇත්තේ වාසය කරයි. ව්‍යාපාද දෝසං චිත්තම් පරිසෝධේති ක්‍රෝධ දෝෂය වෙන්ව සිත පිරිසිදු කෙරේ. තීන මිද්දම් පහය විගත තීන මිද්දෝ විහෙරති ආලෝක සංඤේ සතෝ සම්පජානෝ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කයසිත පිළිබඳ පහ වූ අලස බව ඇත්තේ පිරිසිදු වූ හැඟීම් ඇත්තේ සිහිය ඇත්තේ යහපත් ප්‍රඥාව ඇත්තෙක්ව වෙසේ. තීන මිද්දා චිත්තම් පරිසෝධේති අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේ. උද්ධච්ච කුක්කුච්චම් පහය අනුද්දතෝ විහෙරති අජ්ජත්තං ූපසන්ත චිත්තෝ. උඩඟු බව හා කුකුස දුරුකොට සංසිඳුණු සිත් ඇතිව වාසය කරේ. ඇතුළත සංසිඳුණු සිත් ඇත්තේ. උද්ධච්ච කුක්කුච්චං චිත්තම් පරිසෝධේති සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කරේ. විචිකිච්ඡම් පහය තින්න විචිකිච්ඡා විහෙරති අකන්තකතින් කුසලේසු ධම්මේසු. විචිකිච්ඡාව සැකය දුරුකොට පහ කළ විචිකිච්ඡා ඇත්තේ කුසල ධර්මයන්හි විශේෂයි සැක නැතුව වෙසෙත්. විචිකිච්ඡා චිත්තම් පරිසෝධේති විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ. මහරජ යම්සේ පුරුෂයෙක් තනගෙනෙන කර්මාන්තයන්හි යොදන්නේද ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය.
ඔහුගේ අමුදරුවන් ආරක්ෂා කරන පිණිස වැඩි යමක් ඉතුරු වූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. මම පළමුවෙන් ණයගෙන කර්මාන්තයේ යෙදීමි. ඒ මාගේ කර්මාන්තය දියුණු වූහ. ඒ මම පැරණි ණය ගෙවියෙමි. අමුදරුවන් පෝෂණය කිරීම පිණිස අතිරේක මුදල්ද මට ඇත්තේය කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල් කොටගෙන බලවත් සතුටට පැමිණෙන්නේය. මහරජා යම්සේ රෝගයෙන් පෙළෙන දුක්ඛතා වූ දැඩි ගිලන් බව ඇති පුරුෂයෙක් වන්නේද? ඔහුට ආහාර රුචි නොවන්නේද? ඔහුගේ ශරීරයේ කිසි ශක්තියක් නැත්තේ වේ. ඒ පුරුෂයා පසු කලෙක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම් ඔහුට ආහාර රුචි ඇතිවන්නේ නම් ඔහුගේ ශරීර බලය ඇතිවන්නේ නම් ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳු ඉදියත් මම පෙර ආබාධ ඇත්තා වූ දුක් ඇති දැඩි ගිලන් බව ඇති කෙනෙක් විමි. මට බත් රුචියක් නොවිය. ශරීර බලය නැති විය. ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනේමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබෙයි කියායි. ඔහු ඒ කාරණය මුල් කොට බලවත් සතුට ලබන්නේය. සොම්නසටද පැමිණෙන්නේය. ඉතින් ඔන්න නීවරණ පහය කියන කාරණාවදිත කොට මේ පංච නීවරණ දුරු කරන ආකාරය පිළිබඳව එහෙම නැත්නම් පංච නීවරණයන් දුරු කිරීම තුළින් අපේ හිත කොයිතරම් සොම්නසටක සතුටකට බැර සහැල්ලු කර ගැනීමකටපත් වෙනවද කියන කාරණාව තමයි එතකොට මේකෙදි ඊළඟට ditta ධම්ම වේදිනී විපාකයක් විදියට අපුට හමු වෙන කාරණාවක් විදියට මේකෙදි පැහැදිලි කරලා දෙන්නේ. එතකොට අර අපි මුලින් කතා කරා වගේ යම් කෙනෙක් සීලයෙන් යුක්ත වුණාට පස්සේ ඊළඟට එයාපත් වෙන එකක් තමයි ඉන්ද්‍රිය සංවරයටපත් වෙනවා. ඒ වගේම සති සම්පජඤ්ඤයටපත් වෙනවා. ඒ වගේම එයා කරන වැඩේ ඒව සති සම්පජඤ්ඤයටපත් වෙලා මොකද කරන්නේ? එයාට හොඳ නැත්තම් එයාට වාසය කිරීමට පහසු තැනක්. එහෙම නැත්තම් එයාට ගැළපෙන ස්ථානයකට එයා යොමු වෙනවා කියන කාරණාව. ඒ ගැළපෙන ස්ථානයක් විදිහට තමයි ඉතින් මේ මෙතනදි සඳහන් කරලා තියෙන අරඤ්ඤං රුක්ක මූලං පබ්බතං කන්දරං ගිරිගුවාහං සුසානං වනපත්තං අබ්බෝකාසං පලාල පුංජං කියන විදිහට මේ සඳහන් කරලා තියෙන්නේ යම් කිසි විවේකී තැනක්. එහෙම නැත්නම් නිදහස් තැනක්. එහෙම නැත්නම් කරදර බාධා වලින් අඩු තැනක් හොයා ගන්නවා කියන කාරණාව. එහෙම හොයාගන්න අරගන්නේ පිණ්ඩපාත පටික්කන්තෝ. ඒ කියලා කියන්නේ මේ දැන් අපි දාණය අරගෙන එතනින් පස්සේ නැත්තම් දාණයෙන් පස්සේ කාලයේදී යා මොකද යම්කිසි ධානයක් නැත්නම් යම්කිසි වීරයක් වඩන භාවනාවක නිරත වෙන්න තමයි මේ විදිහ තනක් හොයාගෙන යා පටන් ගැනීම සිද්ධ කරන්නේ මේ හිතේ ස්වභාවයන් ගැන දැනගන්න. ඉතින් ඒකෙදි තමයි ඉතින් යාට මෙන්න මේ කියන නීවරණ ටික දැනගෙන එකින් එකට නීවරණ ප්‍රහාණය කිරීම සිද්ධ කරගෙන යන්නේ. ඉතින් පළවෙනි නීවරණයේ විදියට අවිජ්ජා ලෝකේ පහය විගතහ විජ්ජෝ චේතසා විහෙරති. ලෝකේ තියෙන ලෝභය නැත්තම් අපි තුල තියෙන දැඩි ලෝභය අපි හොඳින් හඳුනාගෙන අපි එතකොට ඒ හඳුනාගත්ත ලෝභය අපේ හිතෙන් ඈත් කරගන්න. එහෙම නැත්තම් හිතෙන් අයින් කරගන්න. අපි උත්සාහයක් කරනවා. ඒ උත්සාහය මත අපිට අවිජ්ජා චිත්තම් පරිසෝධයති. ලෝභසිත වෙන්කොට පිරිසිදු කරේ. එතකොට අපිට ඒකෙන් නිදහස් වීමට පොඩි හැකියාවක් අපිට ලැබෙනවා. නැත්නම් අපි සිත සමාධිමත් වීමකටපත් වෙනවා ලෝභයෙන් දුරු වීම තුලින්. ඒ වගේම තමයි ව්‍යාපාද දෝසම් පහය අභ්‍යාපාද චිත්තෝ විහෙරති. සබ්බපාන භූත හිතානුකම්පී සිත කෙලසුන්ගෙන් නැත්නම් සිත ක්‍රෝධයෙන් නිදහස් වෙන්නේ ක්‍රෝධය දුරු වූ සිත් ඇතිව නැත්නම් ක්‍රෝධය දුරු කිරීම මතින්. හැබැයි ක්‍රෝධය දුරු වෙනවා කියලා කියන්නේ අපි සියලුම සත්‍යයන්ට අපේ හිතේ මෛත්‍රිය නැත්නම් කරුණාව එහෙම නැත්නම් ඒ සෑම ප්‍රාණයක් කෙරෙහිම අපිට අසීමිත අනුකම්පාවක් ඇතිවීම තුළින් තමයි අපේ තුල තියෙන මෙන්න මේ ක්‍රෝධය කියන එක යටපත් වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඒ වගේ තියෙන අකුසල ධර්මයන් තිරනනම් ඒ වගේ නැති වෙලා අපේ හිත පිරිසුදුවත් භාවයටපත් වෙනවා. ඒ වගේම තමයි තීන මිද්ද කියන එක. ඒ කාය චිත්ත දෙදෙනාගේ තියෙන අලස බව. එහෙම නැත්නම් කම්මැලිකම. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් වීරය
කරන්න තියෙන අපහසුතාවය. ඉතින් ඒකත් ටිකක් අපිට නැති කරගන්න පුළුවන් වුණොත් එහෙම අපිට කරන වැඩේ ඒකෙනුත් නිදහස් වෙන්න පුළුවන්. සිත පිරිසුදුමත් වෙනවා. තීන මිද්දං චිත්තං පරිශෝධයති කරගෙන අලස බව දුරු කළා හිත පිරිසුදු කරනවා. ඒකද අපි එතකොට වීරයෙන් යුක්තව තමයි මේ වැඩ කටයුතු ටික සිද්ධ කරන්නේ. ඉතින් මෙහෙම එනකොට අපි ළඟ ඊළඟට ඇති වෙන එකක් තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. උඩඟු බව, එහෙම නැත්නම් සැක සංකා ඇති බව, එහෙම නැත්නම් අපිට අපේ යන මේ ප්‍රතිපදාවේ යම් යම් අඩුපාඩුවක් පේන්න හම්බෙන එක නැත්නම් මේක ස්ථීර නැති බව මෙන්න මේ බවට පත්වීම අපේ හිත. ඉතින් අපිට ඒකෙනුත් නිදහස් වෙන්න පුළුවන් නම් ඒවත් අයින් කරලා අපේ හිත නිදහස් කරගන්න පුළුවන් නම් ඒකෙනුත් අපිට සුවයක් ඇති කරගන්නට පුළුවන් කියන කාරණාව තියෙනවා. ඊට පස්සේ අවසාන එක කාරණාව තමයි විචිකිච්ඡම් පහය තින්න විචිකිච්ඡෝ විහෙරති අකන්තකතෙන් කුසලේසු ධම්මේසු. සැකය දුරු කළා විචිකිච්ඡාව අයින් කළා අපි ළඟ තියෙන ඊට පස්සේ කුසල ධර්මය නැත්තම් සැක නැති ඊටමත් හොඳ ධානයකට අපේ හිත යොමු කරගන්න පුළුවන් නම් නැත්තම් සමාධියකට අපේ හිත වෙන් කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් විචිකිච්ඡං තිත්තම් පරිදදාසි ඒ විචිකිච්ඡාවෙන් සිත පිරිසුදු කරගන්නට පුළුවන් කමක් තියෙනවා. එතකොට ඒකට කියන්නේ අපි සතියමත් භාවයෙන් යුක්තව ඒක ප්‍රතිඵල කොයිතරම් දුරට අපිට හමු වෙන්නේ ඒ ප්‍රතිඵල හමු වෙන්න අපිට අපේ තියෙන විචිකිච්ඡාව ටිකෙන් ටික ඈත් වෙනවා නැත්නම් යටපත් වෙනවා. අර උදාහරණයකුත් කියනවා වගේ අපිට කවුරු හරි මුලින්ම ණයක් දුන්නට පස්සේ ණයේ බර අපිට තියෙනවා. හැබැයි යම් අවස්ථාවකදී දුන්න බර අපි ඒ ණය අරගෙන ඒ ණයෙන්ම දියුණු වෙලා එහෙම නැත්නම් අපි ඒ දේම තුලින්ම අපි වර්ධනයක් අරගෙන අපි ඉතුරු කරගත්ත දෙයකින් ඒ ණය ගෙවලා දාලා අපි සතුටටපත් වෙනවා. අපේ හිතේ තියෙන බරෙන් අපි නිදහස් වෙනවා. එතකොට අපි හරිම සතුටකටපත් වෙනවා. එතකොට මුලදී කොහොමත් අපිට මෙන්න මේ කියන නීවරණ ධර්මයන්ත් එක්කම තමයි අපි මේ මග වඩන්න අපි මේ මාර්ගයේ යන්නට පරදු වෙන්නේ. එතකොට අපිට ණයට හම්බෙච්ච දෙයක් තමයි මේ නීවරණ කියලා කියන්නේ. හැබැයි අපි උත්සාහය තුළ අපි ඒකේ තියෙන යෙදීම තුළින් අපිට කරන්න වැඩි පුළුවන්කමක් තියෙනවා අපිව වර්ධනය කරගන්න නැත්නම් අභිවෘද්ධියකටපත් කරගන්න. එතකොට ටිකෙන් ටික අර මුල් කාලේ තිබිච්ච නීවරණ කිරමින් කිමට යටපත් වෙලා යම්කිසි තත්වයකට ඇවිල්ලා තියෙන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා නීවරණ නැති වුණාට පස්සේ මගේ හිත කොයිතරම්නම් පිරිසිදුද? මගේ හිත කොයිතරම්නම් සතුටුද? මගේ හිත කොයිතරම්නම් ප්‍රීතියටපත් වෙලාද කියලා. ඉතින් එතකොට ගන්න වැඩේ අපිට අර ණයට හම්බුන නීවරණ වගේ දේවල් අපි තව තව අයින් කරලා දාලා අපි ඒකෙන් නිදහස් වෙන්නට විමුක්තියක් කරා යන්නට පෙළඹීමක් සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා ටිකක් තමයි අපිට මේ නීවරණ පහ එහෙම නැත්නම් අපේ නිවන ආවරණය කරලා තියෙන වහලා තියෙන මෙන්න මේ කෙලෙස් ධර්මයන් දුරු කරලා අපේ හිත පිරිසුදු භාවයට පවිත්‍ර භාවයකට පත් කරගන්න කියන කාරණාව එතකොට මේකෙදි පැහැදිලි කරලා දෙනවා. ඉතින් අපි ඒකේ තව කතා කරන්න මොන හරි තියෙනවා නම් කතා කරගෙන අපි ඉස්සරහට තියෙන ඒවා පැහැදිලි කරගෙන යමු. මහරජා යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම් මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුණෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය කියයි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. සතුටට පැමිණෙන්නේය. මහරජා යම්සේ සිය කැමැත්තෙන් යමක් කරන්නට නොහැකි අනුන්ට යටත් වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි වැඩකරුවෙක් වන්නේද ඔහු පසු කලෙක ඒ දාසභාවයෙන් මිදෙන්නේ. තමාම අධිපති කොට ඇත්තේ අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ සිය අදහස් පරිදි ඒ තැන යා හැකි වන්නේද ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම් මම පෙර සිය කැමැති පරිදි යමක් කරන්නට නොහැකි අනුන්ට යටත් මා අදහස් පරිදි කිසි තැනක යා නොහැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාසභාවයෙන් මිදුණෙක්මි. තමා අධිපති කොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත් නොවන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නේම්. මා අදහස් පරිදි ඒ කැමති තැනක යා හැක්කේ වෙමි කියයි. ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතු කොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටට පැමිණෙන්නේය. මහරජා යම්සේ
ධනවත් වූ භෝග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභ වූ භය සහිත වූ දීර්ඝ වූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම් මම පෙර ධනවත් වූයෙම්. භෝග සම්පත් සහිත වූයෙම්. දුර්ලභ භික්ෂා ඇති බය සහිත වූ දීර්ඝ කාන්තාර මාර්ගයකට පැමිණෙක් වූයෙමි. එසේ වූ මම දැන් එම කාන්තාර මාර්ගය පසු කළෙමි. සැපවත් වූ බය රහිත වූ ගමකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙමි කියයි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය ඉතර කිරීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටට පැමිණෙන්නේය. මහරජ ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද එපරිද්දෙන් භික්ෂුතෙමේ පහ නොකළ පංච නීවරණ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහිලා නුවණින් දකි. මහරජ ණය නැති බව යම්සේද, නිරෝගී බව යම්සේද, සිරගෙයින් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, බය නැති භූමිය යම්සේද එපරිදිම මහරජ භික්ෂුතෙම පහ කළා වූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුල දක්නේය. පහ කළා වූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නා වූ ඒ භික්ෂුවට සතුට ආකාරය උපදී. සතුටු වූහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සහගත සිත් ඇත්තහුගේ නාම කය වේදනාදී ස්කන්ධ හතර සංසිඳේ සංසිඳුණු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳි. සැප ඇත්තහුගේ සිත සමාධියට එකඟ බවට පැමිණෙයි. ඊළඟ උදාහරණ දෙක එහෙම නැත්නම් මේ සිරගෙකක ඉන්න කෙනෙක් නේද? සිරගයක් වගේ. එතකොට සිරගයක ඉන්න කෙනෙක්ගේ ස්වභාවය යා ටිකක් හරි පීඩා වෙන සිරගයකට වෙලා ඉන්නේ. ඉතින් එයා කියන්නේ සිරගයක් කියලා කියන්නේ අපිට හිතූ පැතූ විදිහට හැසිරෙන්න පුළුවන් කමක් නැහැනේ. ඒකේ යම්කිසි නීති පද්ධතියක් තියෙනවා. ඊට පස්සේ ඒකට අපිට විඳින්න ඕන දඩුවම් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටිකට යටහත් තමයි අපි ඒ කියන්නේ අපිව කොටු කරලා තියෙන්නේ රාමුවකින්. ඒ කොටුව ඇතුලේ තමයි අපිට දේවල් සිද්ධ කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. හැබැයි කවුරුම හරි කෙනෙක් ඒ කොටුව ඇතුලේ ඉඳගෙන ඒක සිද්ධ කරාට ඒකේ යාට නිසි සතුට ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි කියනවා කවුරු හරි කෙනෙක් මෙන්න මේ හිරගෙදරින් නිදහස් වෙනවා. හිරගෙදරින් යා නිදහස් වුණාට පස්සේ එයාට අසීමිත සතුටක් ලැබෙනවා. ඒ වගේම සතුටකට පැමිණෙනවා. ඒ මොකද එයා දන්නවා දැන් මම මෙච්චර කාලයක් මේ හිරගෙදර තමයි හිටියේ. දැන් මම මේ හිරගෙදරින් නිදහස් වුණ පුද්ගලයෙක්. ඉතින් අන්න ඒ වගේ තමයි කාගේ තුල හරි තියෙන මේ නීවරණ ධර්ම පහ වෙලා යනවා නම් නැත්තම් නීවරණ ධර්ම දුර වෙලා යනවා නම් අන්න ඒ වගේ සුවයකට පත් වෙන්න පුළුවන් කමක් තියෙනවා කියන කාරණාව එතකොට පැහැදිලි කරනවා. දෙවෙනි කාරණා ඊළඟ නැත්නම් හතරවෙනි කාරණාව විදිහට දෙන්නේ මහරජ යම්සේ කැමැත්තෙන් යමක් කරන්නට නොහැකුව අනුන්ට යටත් වූ තමා කැමැති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි වැඩකරුවෙක් වන්නේද? ඒ කියලා කියන්නේ කවුරු හරි රජයට සේවය කරන කෙනෙක් ඉන්නවා. එතකොට එයාට Tamanට ඕන විදිහට යන්න පුළුවන් කමක් නැහැ එයාට. අර හිරගෙදර කෙනා වගේම තමයි. එයා ඒ වෙලාවකදී මේ දාසභාවයේ ඉන්නවනාට 16ක් කියන වැඩ ටික කරන්න ඕනේ. එයාට හිතනොත් එහෙම 16ක් කිව්වොත් එහෙම දැන් සුද්ධ කරන්න කියලා එයාට සුද්ධ නොකර ඉන්න බෑ. එයාට කිව්වොත් දැන් කෑම හදන්න කියලා එයාට කෑම නොහදා ඉන්න බෑ. එයා හිතනොත් එහෙම මට දැන් අදහවස කෑම උයන්න ඕන අප මං එළියෙන් ගිහලා කනවා කියලා හිතුවට එයාට එහෙන් ගිහලා කන්න බෑ. ඒ මොකද එයා 16ක්. එයාගේ යුතුයකම තමයි ස්වාමියාට වැඩ කටයුතු සිද්ධ කර දෙන එක. හැබැයි එයා යම් අවස්ථාවකදී මෙන්න මේ දාසභාවයෙන් නිදහස් වුණොත් එහෙම දාසභාවයෙන් මිදුණොත් එහෙම අන්න එයාට අසීමිත සතුටක් අසීමිත සැනසිලි බවක් එයාගේ හිතට දැනෙනවා. ඉතින් අන්නේ සැනසිලි බව අන්නේ සතුට වගේ තමයි මේ නීවරණ ප්‍රහාණය නැත්තම් නීවරණ අපේ තුල යටපත් වීම දුරු වීම කියලා කියන්නේ. ඒ වගේම තමයි තවත් කාරණාවක් තමයි මේ ධනවත් භෝග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභ බය සහිත දීර්ඝ කාන්තාරයකට යනවා. එයා මොකද වෙන්නේ? කාන්තාරයකට දැන් ඔන්න සල්ලි දිනව ඇති වෙන්න. හැබැයි ආහාර දැන් අරගෙන යන්න බෑ. යාට ආහාර දුර්ලභයි. ඒ වගේ බයයි කාන්තාරයකට යාම යනවා. මද කලකේ කාන්තාරම ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට පැමිණෙන්නේ. දැන් එයා ළඟ සල්ලි ගොඩක් තියෙනවා.
හැබැයි එයාගේ කන්න කෑම නැහැ. ඒ වගේම කාන්තාරයකට බයයි කවුරු හරි ඇවිල්ලා තමන්ගේ සල්ලි ටික හොරගම් කරයි කියලා. හැබැයි යාට ඉස්සරහදී හම්බෙනවා සොරු නැති ඒ වගේම කාන්තාරයක් නොවෙච්ච ශාස්ත්‍රීය ගමක් එයාට හම්බෙනවා. එතකොට එයා මොකද කියන්නේ? ඉස්සෙල්ලා කාන්තාරේ ඉන්නකොට සල්ලි කොච්චර තිබුණත් වැඩක් නැහැ. එයා සල්ලි නිසා බයටපත් වෙලා තිබුණා. ආහාර නැති නිසාත් එයා බයට දුකකටපත් වෙලා තිබුණා. හැබැයි ශාස්ත්‍රීය තැනකටපත් වුණාට පස්සේ එයා හොරු ඉන්නවා නැති නිසා ඒකට බය වෙන්නෙත් නැහැ. කැම්වීම තියෙන නිසා තමන්ග මරණයකටපත් වෙන හරි වෙහෙසකටපත් වෙන හරි කියලා බය වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක යාට හරිම සතුටක්. මොකද මේ දෙකේ බය දෙක නැති වෙනවා කියලා කියන්නේ අපි හරි බයෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ අපි හරිම සතුටටපත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි මෙන්න මේ නීවරණ ධර්ම ප්‍රහාණය කිරීම පහ කිරීම කියලා කියන්නේ. ඉතින් මේ ඒ කාරණා ටික ඔක්කොම එකතු කරලා කියනවා මහරජ ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවයේ යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගයේ යම්සේද, එපරිද්දෙන් භික්ෂුත මේ පහකොළ පංච නීවරණ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරේලා නුවණින් දකි. එතකොට මේ කුසල් මේ ධර්ම ටිකම වෙන කාලඟ වන්නේ මේ තියෙන්නේ තමන් ළඟම තමයි තියෙන්නේ. તો තමන් කොයි වෙලාවක හරි මේ ණය ධර්ම ටික නැත්තම් මේ නීවරණ ධර්ම ටික පහ කරොත් නැති කරොත් එයා නිරෝගී බව යම්සේද ඒ වගේ භුක්ති විඳිනවා. සිරගේ මිදීම යම්සේද ඒ වගේ ඒක විඳින්න පුළුවන් කමක් ලැබෙනවා. අනුන් යටහත් පහර නැති බව යම්සේද අන්න ඒ වගේ ඒක විඳින්න පුළුවන් කමක් ලැබෙනවා. බය නැති භූමියක් යම්සේද අන්න ඒ වගේ ඒක බුදින්න පුළුවන් කමක් ලැබෙනවා කියලා වෙලා බුදුහාමුදුරුවෝ පහ කළා. තින් කියනවා මෙන්න මේ කුසලය නැත්තම් මෙන්න මේ ස්වභාවය අපි තමා තුලින් දැකලා ඒක විඳින්න කියන කාරණාව එතකොට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම කියනවා පහ කළා වූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරේ නැතයි නුවණින් දක්නා වූ ඒ භික්ෂුවාට සතුටු ආකාරයක් විදේ සතුටු ආකාරය උපදී. සතුටු වට දැන් ඒ කියන්නේ දැන් තමන් තුළ මේ නීවරණ නැහැ කියලා දැනගත්ත ගමන්ම හරි සතුටටපත් වෙනවා. නැත්තම් කියන්නේ තමන් බයටපත් කරන දේවල් දැන් තමන් ළඟ නැහැ කියලා තේරිච්ච ගමන් නැත්තම් මේ දේවල් නැහැ කියලා දැනෙන්න ගත්තාම තමන්ටම ප්‍රීතියක් හට ගන්නවා. ඒට ප්‍රීතිය නිසා මොකද සතුට නිසා ප්‍රීතියක් හට ගන්නවා. ප්‍රීතිය නිසා මොකද වෙන්නේ? තමන්ගේ කයෙහි ඒ වගේම සිතෙහි සංසිඳීමක් ඇති කරගන්නට නැත්තම් සැහැල්ලු බවකටපත් වීමකටපත් වෙන කාය චෛතසික සැපේ විඳිනවා කියලා කියන්නේ සැපයත්ෝගේ සිත සමාධියට. ඊට පස්සේ අර ප්‍රීතිය නිසා සමාධියටපත් වීම තියෙනවා. ඒ සමාධියටපත් වෙනවා කියලා කියන්නේ ඊළඟට එන ධානාංග කෙනෙකුට පරිපූර්ණ වෙන්න තත්යකටපත් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ටිකක් තමයි අපිට මේ නීවරණ පහය. එහෙම නැත්නම් මේ පංච නීවරණ දුරු කිරීම තුළින් අපිට ළඟා කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණාව තමයි එතකොට මේකෙදි මේ ධර්ම කාරණාත් එක්ක සසදලා බලනකොට අපිට පැහැදිලි වෙන්නේ මේ කොටසෙදි. මේකෙත් අපහැදිලි තැන් ටිකක් තියෙනවා කතා කරගෙන තව පැහැදිලි කරගමු. එහෙනම් අපි බලමු දැන් ඊට පස්සේ දැන් නීවරණ දුරු වෙලා. නීවරණ දුරු වෙනකොට මොකද වෙන්නේ කියලා. දැන් ඇත්තට මේකෙන් මේ සතුට තියෙන කෙනෙකුට තමයි ප්‍රීතිය ඇති වෙන්නේ. ප්‍රීතිය තියෙන කෙනෙකුට තමයි සමාධිය ඇති වෙන්නේ. නැත්තම් දැන් අපි කිව්වොත් එහෙම නෑ මං සමාධියටපත් වෙලා ඉන්නේ කියලා අපිට තියෙන අපි බලන්න ඕනේ නේද මම ඊට කලින් ප්‍රීතියටපත් වෙච්ච කෙනෙක්ද? ප්‍රීතියට ඉන්න කලින් මම සතුටට වෙලා දින්නේ. එහෙම ඉන්න කෙනාට මොකද්ද කියන්නේ? පඨම ඥානයටපත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. බලමු මොකද කියලා ඒකට හේතුව. එතකොට අපිට දැන් අඳුන ගන්න පුළුවන්. නීවරණ ධර්ම ප්‍රහාණය කරලා අපේ හිත දැන් ටිකක් සමාධිමත් වෙලා ඉන්නකොට අපිට එතකොට ඊළඟ ඒ අවස්ථාවේ එහෙම නැත්නම් ඊළඟ ඒ ධානය වලටපත් වීමට පුළුවන්කමක් ලැබෙන ආකාරය තමයි එතකොට දැන් මේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ දැන් එතකොට අන්න අපි වගේ අකුසල ධර්මයන් ඇති වෙන්න තියෙන කාමයෙන් අපි දැන් ටිකක් නිදහස් වෙලා කියලා. ඒ කියන්නේ නීවරණ ධර්ම වලින් අපි දැන් නිදහස් වෙලා. එතකොට තමයි අපිට සවිතක්ක සවිචාර විවේකජ පීති සුඛය අපිට ළඟා කරගන්නට නැත්නම් ඒකේ අත්දැකීම අපිට දැක ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. නැත්නම් කාමයට එක්ක ඉන්නකොට එහෙම නැත්නම් මේ විවිච්ච අකුසල ධර්මයන්ගෙන් තොරව ඉන්නකොට අපිට ඕක දකින්න විදිහක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඒකෙන් නිදහස් වෙලා ඒකෙන් අයින් වුණොත් විතරයි අපිට ටිකක් ඒක
දැනගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැනගන්න අන්න එහෙනම් ඒකට මොකද්ද කරන්න වෙන්නේ? අර නීවරණ ධර්මයන්ගෙන් අපි ටිකක් අපේ හිත අඩු කරගන්න ඕනේ. නීවරණ ධර්මයන් අඩු කරගෙන අපි යම්කිසි සීලයකට පත් වෙලා ඉන්න ඕනේ. ඉතින් දැන් අන්න එතකොට ඒ පරිපූර්ණව අංග සම්පූර්ණ නැත්තම් ඒ ප්‍රතිපදාවේදී අපිට ඒ දේ තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. අන්න එහෙම ඉන්නකොට සෝ ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අபிසන්දේති පරිසන්දේති. අන්න එතකොට යාට විවේකේ නැත්තම් කාමයේ නැතිවීම තුලින් ඇතිවෙන ඒ සුවය ඊටමත් හොදින් මුළු ශරීරයේම දැක ගන්නට නැත්තම් විඳ ගන්නට යාට අවස්ථාවක් ලැබෙනවා. පරිපූර්ණේති පරිප්පරති කියලා කියන්නේ ඒකයි. නාසකින්චේ සබ්භාවතෝ කායස් විවේකජේන පීතිසුඛේන අපුට්ටං හෝති. එතකොට මේ මුළු ශරීරයම ඒ පැතිරිච්ච සුවයක් අපිට ඉතාමත් හොඳින් විඳින්නට පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණාව තමයි එතකොට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් අර ඒකට උදාහරණයක් දීලා තිනවා අර මෙතින් දෙනා කියලා කියන්නේ යම්කිසි අර මේ සතෙක් අර වතුර භාජනයකට බහලා ඒක නානකොට සමතන වතුර යනවා වගේ. එහෙම නැත්නම් අර සබන් අපි නිකන් සුණු කියලා කියන්නේ ඉතින් සබන් මේ වතුර එකක් මුළු ඔළුවේ ඉඳන් ඇඟට හදාගත්තා මුළු ඇඟ හැමතැනම යනවනේ ඉතින්. අන්න ඒ වගේ ඒ සුවය විඳින්න පුළුවන් කියලා කියන එක තමයි එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් අපිට පැහැදිලි කරලා දෙන්නේ. කියන්නේ මුළු ශරීරයේම දැන් අපිට එක තැනක් නැතුව කියන වතුරයක් අපි ඔළුවේ ඉඳන් හලාගත්තොත් එහෙම හරි මේවා කරොත් එහෙම අපි මුළු හැමතැනම මේක යනවනේ මේ කොහෙවත් මේ ඔය නැති වෙන්න. අන්න ඒ වගේ සුවයකට අපිටපත් වෙන්න පුළුවන් කියලා කියන තමයි එතකොට මේ පඨම ඥානය තුළදී ඒ සුවය අපිට පැහැදිලි කරලා දෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි එතකොට පළමු ධානය සහ නීවරණ ප්‍රහාණයෙන් ඒ ධානය සුවය දැනගන්නට පුළුවන් ආකාරය. ඉතින් අපි ඒකෙත් තව මොන හරි තියෙනවා. මේවන අපි හැබැයි ධානය අපි කලින් කතා කරලා තියෙනවා අවස්ථා කිහිපයකදීම. කොහොමද කියලා. ඉතින් නමුත් අපි මේ ටික මතක් කරගෙන යන් නැවත නැවත අපිට ඒ ටිකක් වටින නිසා. මහරජ නැවතද භික්ෂුතෙමේ අරමුණේ සිට පැමිණවීම අරමුණේ නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයේ මනා පැහැදීම කරන්නා වූ සිත පිළිබඳ එකක බව ඇති සමාධියෙන් හටගත් පීති සැපේ ඇති දෙවන ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහරතෙමේ මේ කය සමාධියෙන් හටගත් පීති සැපයෙන් තෙමයි. ආත්පසින් තෙමයි. සම්පූර්ණයෙන් පුරවයි. ආත්පසින් ස්පර්ශ කරයි. ඒ මහණෝගේ සියලු ශරීරයේ දෙවැනි ධ්‍යානයෙන් සැප පැතිරේ. මහරජ යම්සේ ඇතුළතම හටගත් ජලය ඇති දිය විලක් වේද ඒ විල පිළිබඳ පෙර දිගෙන්ද අපර දිගෙන්ද උතුරු දිගෙන්ද දකුණු දිගෙන්ද දී එන මගක් නැත්තේ වේද. වැස්සද කලින් කල මනසේ වැසි වසීම් නොකරත් නේද. එසේ වූ ඒ විලෙන් සිහින් දිය දහර පොළොව බිඳ නැගී ඒ මුළු විලම සිහිල් දියෙන් පතුරවයි. ආත්පසින් වගුරුවයි. සම්පූර්ණයෙන් පුරවයි. ඒ හැම තැන දියෙන් ස්පර්ශ කරේ. ඒ සියලු විලෙහි සීත ජලය නොපැතිර පවත්නා තැනක් නම් නැත්තේ. මහරජ ඒ පරිද්දෙන් මේ වික්ෂුතම මේ මුළු ශරීරයම සමාධියෙන් හටගත් ප්‍රීති සැපේන සියලු තැන තැන පතුරවන ලද්දක් කෙරේ. ප්‍රීති සැපේන හාත්පසින් වගුරුවයි. සම්පූර්ණයෙන් පුරවයි. ඉන් සෑම තැනම ස්පර්ශ කරේ. ඒ මහණෝගේ සම්පූර්ණ ශරීරයේ දෙවෙනි ධ්‍යාන සැපයෙන් පැතිරේ. මහරජ මේද මේ ආත්ම භාවයේ දැක්විය විපාක ඵලයකි. මේ වනහයි ඉහිතකී මේ ආත්ම භාවයේ දැක්විය යුතු විපාක ඵලයන්ට වඩා මනෝඤ්‍ය බොහෝසේ ශ්‍රේෂ්ඨය. මේ තුන්වෙනි ධ්‍යානය ද්විතීය ධ්‍යානය කියන්නේ මේ උදාහරණයෙන් දැන් කියන විදිහට හරි ලස්සන උදාහරණයක් ඒක මේ ඒකේ දැන් මේකක් තියෙනවා දැන් මේ මහරජම්සේ ඇතුළත හටගත් ජලය දියවිලක් මේ දියවිලක් තියෙනවා මේ දියවිලට මේ වතුර එන්නේ නැහැ කොහෙන්වත්. ඒ කියන්නේ හැම කොහෙන්වත් එන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්සරහින් එන්නෙත් නැහැ පිටිපස්සෙන් එන්නෙත් නැහැ දෙපැත්තෙන් එන්නෙත් නැහැ උඩින් එන්නේ වැටෙන්නෙත් නැහැ. මේ වැස්සේ වැටෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ගංගා වලින් එන්නේ නැහැ. මේ වැස්ස වැටෙන්නෙත් නැහැ. එන්නේ ඇතුළත උල්පතකින් එන්නේ. මේ වතුර. එතකොට හිතන්න කියන්නේ දැන් ඒ වතුරට ඒ අර ඇතුළතින්ම උනනකොට වතුර සීතලයි. එතකොට ඒ සීතල වතුර මුළු විලේටම පැතිරලා යනවා. දැන් අර පිටින් වැස්සෙන් වතුර ආවොත් එහෙම ගංගා වලින් වතුර ආවොත් එහෙම මේ අර එක එක ටෙම්පරේචර් තියෙන වතුර නෙන්නේ. එක එක පාට තියෙන වතුර එක කියන්නේ මේ කුණු තියෙන වතුර එන්න පුළුවන්. ඒ වගේම මේ ටෙම්පරේචර් වෙනස් වතුර එන්න පුළුවන්. එතකොට මේ අර ජලය අපිරිසිදු වෙනවා. මේ දැන් ඇතුළතින්ම අර උණනේ වතුර ආවම අර මුළු අර සීතල වතුරින් මුළු වතුරම පිරීලා
මේ පිරිසුදු වතුරකින් පිරෙනවා ඒක. හැම තැනම නොපිරුණු තැනක් නැහැ ඒක. එතකොට ඒ වගේ තමයි කියනවා මේ තුන්වෙනි ධ්‍යානෙට ගිය කෙනාගේ ප්‍රීති සුඛයෙන් මුළු කයම. ඒ කියන්නේ කය උදාහරණයට දක්වලා තියෙන්නේ මේ විල. විල තමයි කය. එතකොට මුළු කයේම අර ප්‍රීති සුඛය පැතිර සිටිනවා වගේ. ඒකට කියන්නේ අபிසන්දේති පරිසන්දේති පරිපූර්ති කියලා කියන්නේ පරිපරිදි කියලා කියන්නේ අර මේ නහවනවා කියන එක. මුළු ඇඟම ඒ ප්‍රීති සුඛයෙන් නහවනවා. ඒ කියන්නේ ප්‍රීති සහ සුඛය කියන එක මේ කයේ පැතිර තියෙන දෙයක් කියලා තමයි මේ මේකෙන් අදහස් වෙන්නේ මට. මේ අර සීතල වතුර මුළු විලේම සීතල පිරිසුදු වතුර, සීල් පිරිසුදු ජලය මුළු විලයටම පතුරවනවා වගේ අර මේ ප්‍රීති සුඛය, හටගන්න ප්‍රීති සුඛය මුළු ශරීරයටම පතුරවනවා කියන එක. එයත් විපාකයක් කියලා කියනවා මේ ආත්ම භාවයෙන් දිට දම විපාකයක් කියලා කියනවා මේ දැකිය යුතු. සත්මාන්ද එතකොට උල්පත හඳුන්වන්නේ මොකක් හැටියටද? ඇහෙන්නේ නැතුව කියන්නේ. අය මහත්තයා. මේ උල්පත හඳුන්වන්නේ මොකක් හැටියටද? කය. රයි මහත්තයා කයට තමයි හඳුන්වන්නේ. දැන් මේ දෙකම දැන් ඉස්සල සැරිත් අර අපි මේ නානසුණු මුළු වතුරෙම පෙඟිලා තියෙනවනේ. ඒ කියන්නේ නානසුණු කියන්නේ අර ස්පොන්ජ් එකක් වගේ. ඒක මුළු මේ හැමතැනම වතුර පෙතිරලා තියෙනවා. මේ ඒ වගේ මුළු කයටම මේ ප්‍රීතිසුඛය තෙමිලා තියෙනවා කියලානේ. කියන්නේ මේක ඊට වැඩි එකක්. ඒ කියන්නේ නානසුණු වලට වැඩිය පැතිරිච්ච ප්‍රීතිසුඛයක් මෙතන තියෙන්නේ. දැන් ඔය අපි මතකද අපි කරා කායනුපස්සන සූත්‍රය. කායගත සති සූත්‍රය. ඒ කියන්නේ කායගත සති සුත්ත කියලා එකක් තියෙන්නේ. දැන් ඒකේ දැන් කායගත සතිය කරන ක්‍රම ගොඩාක් කිව්වනේ. අර අපි කතා කරන්නේ මේ ඉරියාපත භාවනාව, එතකොට ධාතු මනසිකාරය, අසුභය, මේ වගේ ආනාපාන සතිය, මරණානුසතිය වගේ කියලා දැන් ඔය කායගත සති සූත්‍රයේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, ධ්‍යාන හතරෙන් කොහොමද කායගත සතිය කරන්න කියලාත් කියනවා. එතකොට කය දකින්න කියලා කියන්නේ අර මේ විදිහට. මුල විලකම, ඒ කියන්නේ දෙවෙනි ධ්‍යානෙදි කියන්නේ ඒ විල විදියට. සීතල වතුරෙන් පැතිරගත් සීතල වතුර පැතිරෙන ওই විලක් විදියට කය දකින්න ඕන. දකින්නවා එයා. එතකොට ඒකෙත් එයා දකින්නවා ඊට පස්සේ ඉතින් ඒකෙත් අනිත්‍ය දකින්නවා. කායගත සතිය. කාය සතිය නේ. වඩද්දි එහෙමනේ බස් ඒක අනිත්‍යනේ බලන්න ඕන. සමුදය ධම්මානුපස්සීව විහෙති වය ධම්මානුපස්සීව කියන. කියන්නේ යා දෙවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන ඉඳලා පළවෙනි ධ්‍යානට එනකොට අර ඒ කය අනිත්‍ය වෙනවනේ. එතකොට පළවෙනි ධ්‍යානයේ කෙනා ඉන්න කෙනා කාය කාම ලෝකයට එනකොට ඒ කය අනිත්‍ය වෙනවනේ. ඒතර කාය කියලා කිව්වේ සරලව කියන්නේ ෆිසිකල් මේවද නැත්නම් ෆිසිකල් බොඩි එක. ඒ කියන්නේ දෙවෙනි ධ්‍යානයේ ඉන්න කෙනා බලන්නේ ඒ ඊට වැඩිය කියන්නේ මේව එකක් නේ කියන්නේ ගැඹුරට බලන එකක්ද කරන්නේ එහෙම නැත්නම් ඒක යාර තේරෙනවද ඒක දැන් ඒ විදිහට දෙවෙනි ධ්‍යානෙ ගිය කෙනාට ওই විදිහට තමයි තේරෙන්නේ. එයාට කය තේරෙන්නේ අපිට තේරෙනවා වගේ නෙමෙයි. අපිට තේරෙන්නේ තද ගතියටනේ. වේදනාව තියෙන කොන් දෙකක් කොම ඔළුව එකක් කොම අමාරුව හොනේ තියෙන අපේ. ඝන දෙයක් විදිහට නේ අපිට හුඟක් කියන්නේ එක තැනක ඉඳන් ඉන්නත් බෑනේ. හැරි ඉන්නේ ඒකනේ අපි. මේ දැන් ඒ දෙවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ නෙමෙයි පළවෙනි ධ්‍යානයේ ඉඳන්ම ඒගොල්ලන්ට මේ එරියව මාරු කරන්න ඕනේ නැහැ. එච්චර සැපයි ඒ එරියව. ඒ කියන්නේ ඒ සැපයි ඒ සැප කියන්නේ වේදනාව නැහැ පොඩ්ඩක්. පළවෙනි ධ්‍යානයට ගියාට වැඩිය කය වෙනස් වෙන කියන්නේ වෙන තැනක් නේද? ඒ කියන්නේ කටිය ඒ කියන්නේ දැනීම නේද? කියන්නේ කයයි අපිට වේදනාව දැනෙනවනේ. ඉතින් ඒක අර වේදනාව දැනෙන්නේ ඒක වේදනාව දැනෙන්නේ නැහැ කියන්නේ එතකොට ඒ කියන්නේ මනසට දැනෙන්නේ නැති එකද? ඔයාලට දැන් උදාහරණයක් මම කියන්න. දැන් අත දැන් අපි හිතමු අත නිර්වින්දනය කරා කියලා. අත ඒත් අත දැනෙනවනේ ඔයාලට. ඔව් තියෙනවා කියලා තේරෙනවනේ. දැනෙනවා වේදනාවක් නැති වෙන්නේ. යම් කිසි ප්‍රෙෂර් එකක් ඔයාලට දැනෙනවනේ. ඔව් නේද? ඔව්
ඊට ප්‍රෙෂර් එකක් දැනෙනවා නමුත් වේදනාවක් නැති වෙනවනේ. ඔව් නිර්වේදනය කරාම ඔව් දැන් මේ නමුත් පළවෙනි ධ්‍යානෙට ගියාම ඊටත් වැඩිය සැපයි. දැන් නිර්වේදනය කරාම සැපක් දැනෙන්නේ නැහැ නේ අතේ. ඔව් අත දැනෙනවා නමුත් සැපක් නෙවෙයි ඒක. ඉස්සෙල්ලා තාම පොඩි වේදනාවක් තියෙනවා ඒකේ. තියෙනවා. ඔව් මෙතනදී ගියාම අර සීතල වතුරෙන් වාගේ ඇඟට සීතල වතුර වැටෙනම සීතල වතුර පයින්නේ. දැන් ඔයා හිතනවා ඔය සීතල විලේවා ගිලිලා ඉන්නවා කියලා. එතකොට සනීපයිනේ වට. ප්‍රශ්නේ දවසක ඔය සීතල වතුරේ ගිලුනම සනීපයිනේ. ඔව් අන්න ඒ වගේ තමයි ඔයාට කය දැනෙන්නේ එතකොට. හරි මට තේරුණා. හිතන්න දැන් කයේ තියෙන ඔය ඇටයි ස්නායුයි ඔව් මේ ඇටසෝසි ඔක්කොම අයින් කරලා පුරවනවා සීතල වතුරකින්. හරි? හරි මට තේරුණා රසන්නාත්. රාජ්පත්ය කොන්ද එකක් වගේ මුකුත් නැහැ. නෑ සාරස මම ඕක මේ කෙනෙක් එහෙම ගියප එකක් නෙමෙයි මම භාවනා කරනකොට මට ඕක තේරෙලා තියෙන එක මොහොතක් එනවා කෙනෙක් තේරෙන්නේ නැතුව යන මොහොතක් එනවා කියන්නේ තමන් ඉන්නේ නැහැ මන් දන්නේ සනසරේක තේරෙලා තියෙනවා කියලා සනසරත් මං හිතන්නේ භාවනා කරන කට්ටියට තේරෙනවා ඇති අර කියන්නේ ටික වෙලාවක් යද්දී අත ඉන්න ඉරියව්ව දැනෙන්නේ නැතුව යන වෙලාවක් තියෙනවා ඊට පස්සේ මම නම් එහෙම වෙලා ඉන්නවා කීප සැරයක් නසනසර කියන්නේ ටිකක් වෙලා යද්දී කෙනෙක් කාලය කියන දේ ඒක පැයක් කියලා තේරෙන්නේ නැහැ ඊට පස්සේ. සෝල් කරන මගේ එලාම් එක තියලා භාවනා කරනවා එලාම් එක වෙනවා තමයි ඒක පැයක් ගියා පැය භාගයක් ගියා කියලා හිතෙන්නේ. ඒක මම දන්නේ ඒක මේ එකක් කියලා නේද ඒ එහෙම මට තේරලා තියෙනවා එහෙම ඒ කියන්නේ අර ඒ වෙලාවේ අර කෙනෙක් ඉරියව්ව තේරෙන්නේ නැතුව යන වෙලාවක් තියෙනවා. නැත්නම් ඒක අමතක වෙලා යනවත් දන්නේ නැහැ. ඔය කාය ක්‍රියාව සමහර කාට කාරණා දෙකකින් තේරෙන්නේ නැහැ නේද? මම හිතන්නේ එකක් තමයි අපිට වෙනම දැන් ඔය කකුලේ කැක්කුම තියුණොත් ඔව් වෙන දෙයක් ගැන හිතනකොට ඒක අමතක වෙලා යනවා නේද සනා? එහෙම දැනෙන්නේ නැහැ ඇත්තටම. ඔව්. සමාධිමත් වුණාම දැනෙන්නේ එහෙනම් ඒක අර අපිට තේරෙන්නේ නැහැ සනස කොයි මොහොතද කියලා නේද? ඒක අර කියන්නේ අපි ඉතින් වෙලා තියෙන මං හිතන්නේ අපිට මන්න දියුණු වෙච්ච නැති එක තමයි එතන සනස කියන්නේ. ඒ තත්ත්වෙට ගියාමත් ඉතින් අර හරි අමාරුයිනේ අර එකම මොහොතක ඉන්න. ඒක අර විසිරෙනවා අපහු වෙනවා එහෙමනේ වෙන්නේ අපේ හිත. ඒකයි වෙලා තියෙන්නේ. ඒකට විතක්ක ਵਿਚාර තියෙනවා තාම ඒකට. ඔව් සනස විනාඩි 5 කියන්නේ විනාඩි පැය භාගයක් පැයක් ඉන්නවා කිව්වත් ඉතින් ඒක අර මටම තේරෙනවා ඒක යනවා එනවා ඉතින් ඒක හරියට අර මේ රබර් බෝලයක් කර වතුර යට තියන් ඉන්නවා වගේ තමයි. ඒක හින්දා වෙන්නේ නැති සනස භාවනා කරන්න කට්ටිය හරියක් කැමති භාවනාවටම යන්න. ඒක හැබැයි ඒක දෙකක් තියෙනවා. දැන් ලෞකික භාවනාවල තියෙනවා. ඒකක් තියෙන දැන් අපිට මොකක් හරි කාර්මුණක් හිතලා එහෙමත් මේ කියන එතකොට හැබැයි කාමයන්ගෙන් වෙන් ඒ කියන්නේ ඒ අවස්ථාව තුළ කාමයන්ගෙන් වෙන් වෙනවා. නමුත් කාමයේ එක්ක තමයි ඔව් ඒක අර මේ විදර්ශනාවක් නෙමෙයි නේද සනස එහෙම වුණාම ඒක කියන්නේ. විදර්ශනා තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ නේද? එහෙම කලින් තිබිච්ච සුවය දැනගන්නෙත් නැහැ. අපි ධානයෙන් පස්සට ගියා. ඒ කියන්නේ මේකේ ඉඳලා ආපහු ඊළඟ අපි පස්සට යනකොට කලින් තිබිච්ච එකේ වෙනස හඳුනගන්නෙත් නැහැ එතකොට අපිට. ඒ කියන්නේ වෙනස හඳුනගන්නේ නැහැ කියන්නේ සාද කලින් තිබිච්ච එකේ ඒ කියන්නේ දැන් අපිට මේ පළවෙනි ධානයට වඩා ဒုတိ ය ධානය හොඳ වෙන්නේ වෙනස නිසානේ. ඔව් ඒ වෙනස තේරෙන්නේ ඒ කියන්නේ වෙනස තේරුම් ගන්න බැරි ඒ කියන්නේ ඔව් එතකොට අපි වෙනස දැනගෙන නැහැ නේ මේ වෙලාවේදී. ඒ කියන්නේ දැන් පළවෙනි ධානයේ අපිට එතකොට විදර්ශනාවෙන් දසනස ඒක තේරෙන්නේ කියන්නේ පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ වෙනස තේරෙන්නේ. ඔව් එතකොට පළවෙනි ධානය අනිත්‍ය වෙන නිසා තමයි දෙවෙනි ධානයේ මට දැන් මේ වෙලාවේ තියෙන්නේ. හරි. නිත්‍ය නැහැ ඔව් අනිත්‍ය වුණ හින්දානේ දෙවෙනි ධ්‍යානයට ආවේ. හොඳයි. එනට අර ලෞකික භාවනාවේ එහෙම එකක් නැහැ නේද සාස? ඒ කියන්නේ අර ඒකේ වෙනසක් නැහැ කියලා නේ? කෙනෙක් එහෙම මම පොඩ්ඩක් ඇඩ් කරන්නද පොඩ්ඩක් මෙතන. හොඳයි. මේ
දැන් ඔය දැන් මෙහි බුදුදහමේ භාවනාවයි සමාධියයි ලෞකික සමාධියයි නැත්නම් අනිත් අන්‍ය ආගම් වල සමාධිය අතර වෙනස තමයි ඒක තියෙනවා පරියාය කියලා සූත්‍රයක්. ඒක කියවන්න එක තර ලස්සනයි. මම ඒක තේරුම් ගන්න අමාරුයි මේ මම මේකයි විස්තර කරන්න පොඩ්ඩක්. මේ දැන් ඔය මේ පංච නීවරණ තියෙනවා ආකාර 10ක් තියෙනවා. දැන් අපි පංච නීවරණ කියවට ඒ නීවරණ වෙනත් ආගම් වල තියෙනවනේ පංච නීවරණ. ඒ කාලේ තිබ්බ මේ වේදේ තියෙනවා පංච නීවරණ කියන එක. දැන් බුදුදහමේ ඇත්තට 10ක් තියෙනවා. නමුත් ඒක අර පංච නීවරණ කියලා තමයි විස්තර කරන්නේ. දැන් බුදුහාමරේ 10 කියනවා මේ පරියාය සූත්‍රේ. මේ දැන් ඒකේ දැන් ඔය කාමය කියන එකට කාමයේ කොටස් දෙකකට බෙදනවා. දැන් එකක් තමයි අජ්ජත් කාමය සහ බහිජ්ජ කාමය කියලා දෙකක් තියෙනවා. මේ බහිජ්ජ කාමය කියලා කියන්නේ මේ බාහිර තියෙන වස්තුන්ට තියෙන ඇල්ම. දැන් අජ්ජත් කාමය කියන්නේ මේ අපි ඇතුළත තියෙන කාමය කියන්නේ අපි කලින් ඇලිච්ච දේවල් අතීතේ. දැන් අපිට මේ වර්තමාන මොහොතේ මේ තියෙන අපිට අසට හමු වන කනට ඇහෙන ශබ්ද තමයි බාහිර කාමය කියලා ගන්නෙ. බහිජ්ජ කාමය කියලා කියන්නේ. අජ්ජත් කාමය කියන්නේ අපේ සිත ඇතුළත කලින් විඳපු කාමයන්. සිතේ තියෙන කලින් විඳපු සහ අනාගතේ විඳින්න වෙන ඒවා. කල්පනා කරනවා. කල්පනා කරනවා මෙහෙම. ඒ කියන්නේ හිතෙන් කල්පනා කරලා ගන්නවා. ඒක අජ්ජත් කාමය. එතකොට අපිට පංචේන්ද්‍රියන්ට අරමුණු වෙන ඒවා බහිජ්ජ කාමය. හරි මනස එහෙම ගන්නකො මනසට අරමුණු වෙන ඒවා. මනසට අජ්ජත් කාමය පංචේන්ද්‍රියන්ට අරමුණු වෙන බහිජ්ජ කාමය කියලා. දැන් බුදුහාමුදුරන්ට ඔක තිබ්බනේ දැන් ඔය අර උද්දකරාම පුතාලර කාලාම ළඟ එහෙම ඉද්දී කියනවනේ දැන් 9 වෙනි දහනිට සමවැදිලා ආය එනවා ආපු ගමන් එළියට ආපු ගමන් ආය යසෝදරා දේවි මතක් වෙනවා කියලා. රාහුල කුමාරය යසෝදරා දේවි මතක් වෙනවා කියලා. ඒ කියන්නේ ඒක తాවකාලිකයිනේ. හරි හරි. ඒක මේ ඒකෙන් අර ඉන්නකම් විතරයි පවතින්නේ. ඉතින් අර පොඩ්ඩක් හිත මිනිස්සුන ගමන් අර අරමුණෙන් එළියට ආපු ගමන් ආය යනවා කාම ලෝකයට. ආයෙත් පස්සේ එන්ට වෙන්න අමාරුයි. දැන් බුදුදහමේ තියෙන සමාධිය එහෙම දෙයක් නෙමෙයි. බුදුදහමේ තියෙන සමාධියේ අර දෙකම නැති වෙනවා. අජ්ජත් කාමයයි බාහිර කාමයයි. හරි. ඒ කියන්නේ අර හේතුව කාමයේ ආදීනව දැකලානේ යන්නේ. දැකලා යන හින්දා නේද? ඒකේ විපාකයේ ඒක දැකලා යන හින්දා තමයි ඒක දැක්කම කාමයේ ආදීනව දැක්කම මට කාමයේ තුල මගේ ළඟ කාමයේ නැහැ, මගේ ළඟ ද්වේෂය නැහැ. කියලා හිතද්දී හරි අර මේ සූත්‍රයේ තියෙන්නේ මේ අත්තනි සමුනුපස්සමානෝ එපාමොජ්ජං ජායති. කියන්නේ මංගාව කාමයේ නැහැ, මංගාව ද්වේෂය නැහැ කියලා නීවරණ පහ නැහැ කියලා අත්තනි තමන් තුල නැහැ කියලා දකින්නකොට එයාට ඉති ප්‍රමුදිත භාව වෙනවා, ප්‍රීතිය එනවා. ඒ විදිහට කියන්නේ. සමාධියට ඒ ප්‍රීතියෙන් යන්නේ. මට මේක ප්‍රීතිය. ඒතර අතීතයේ යසෝදරාන් දේවි ගැනවත් හිතන්න පුළුවන්. මට ඕන අරමුණක් ගැන හිතන්න පුළුවන්. දන්නවා මේ හිතුවා කියලා මට මගේ හිත කාමයේ තුල යන්නේ නැහැ. මේකට අර ඇදෙන අර මේ බාහිර ඒ කාමයේ ඇති වෙන්නේ නැති එක නේ ඒක. ඉතින් දන්න ආදීනව දැකලානේ යන්නේ. ආදීනව දැකපු හින්දා නේද? ඒක හින්දා ඒක අරමුණක් ගැන හිතන ඒක අරමුණක් ගැන කසින වගේ නෙමෙයි යන්නේ. හරි. හුස්ම ගැන හිත තියාගෙන ඒ වගේ අර එහෙම නෙමෙයි මේ බුද්ධහමේ තියෙන සමාධියට යන්නේ. ඒක මෙතන ඉස්සර කරන්නේ. කසින භාවනාවක් විදිහට නෙමෙයි නේ අර ඒ කියන්නේ. ඒ කියන්නේ අර සමහරක් අර වේදෙහෙම ඒ කට්ටිය එහෙම කරන්නේ කසින භාවනාවනේ නේද? ඒක දන්නේ නැහැනේ. මේ විදිහට යන බව මෙහෙම යන්න පුළුවන් කියලා දන්නේ නැහැ ඒගොල්ලෝ. එයා ගම්වල දන්නේ නැහැ. ඒකයි සීලයක් ඕන. සීලයක් නැතුව බෑ. සීලයක් නැතුව බෑනේ නේ. සීලයේ ඉන්ද්‍රිය සංවරය මේ ඔය සති සම්පජාන්නේ ජාගරියාන යෝගේ ඕව නැතුව මේ ආහාරයේ මත්ඤ්‍යතාවය ඒව නැතුව මේ ඔතනට එන්න බෑ. හරි. මොකද කාමයේ ආදීන දකින්න බෑ. ආදීන දකින්න හම්බෙ බෑනේ ඒක නැතුව තේරෙන්නේ නැහැ නේ. අනිත් විදිහට නම් යන්න පුළුවන් ධ්‍යාන වලට. ඉතින් ඒනට ඒවල තිය ඉන්න බෑ. ඒක తాවකාලිකයි නේ. ඒක ඉවරුනහම එතනින් ඉවරයි. ඒ විදිහට. හොඳයි ප්‍රසන්න. එහෙනම් අපි තත්ත්‍ය ඥානය මොකක්ද කියලා මොකද කියන්නේ? නැවතද මහරජ ඒ භික්ෂුව තෙමේ ප්‍රීතියේ නොඇලීමෙන් මැදිහත් බව ඇත්තේය. සිහි ඇත්තේය.
යහපත් නුවණ ඇත්තේය. කයින්ද සැපයක් විදී යම් ධානයක් පිළිබඳ උපේක්ෂා සැප දුක් දෙකටම මැදිහත් විඳීම ඇත්තේය. සිහි ඇත්තේය. සැපයෙන් මිසීම ඇත්තේ යයි ආර්යෝ කියද්ද ඒ තුන්වෙනි දානය කුසල චිත්තයට පැමිණ වාසය කරේ. ඒ භික්ෂුව තෙමේ මේ සියලු තැන පැතිර පවත්නා සැප ඇතක් කෙරේ. ඒ සැපතින් හාත්පසින් තෙමේ සම්පූර්ණයෙන් පුරවයි. එයින් සැතැනම පැතිරේ. ඒ භික්ෂුවගේ සියලු ශරීරයේ තුන්වෙනි ධ්‍යානයේ සැපෙන් පැතිරේ. මහරජ යම්සේ නිල් මානෙල් විලක හෝ සුදු නෙළුම් විලක හෝ රතු නෙළුම් විලක හෝ දේහයේ හටගත් දේහයේ වැඩුණු දියෙන් උඩට නොනැගුණු දිය තුලම ගැලී වැඩවන්නා වූ සමහර නිල් මානෙල් හෝ සමහර සුදු නෙළුම් හෝ සමහර රත් නෙළුම් හෝ වෙද්ද ඒ නිල් මානෙල් ආදී වූ අග දක්වාත් මුල දක්වාත් සිහින් ජලයෙන් තෙමුණා වූ හාත්පසින් තෙමුණා වූ සම්පූර්ණයෙන් වැගුරුණා වූ හාත්පසින් ස්පර්ශ ලද්දා වූ වෙද්ද ඒ නිල් මානෙල් සුදු නෙළුම් රත් නෙළුම් යන මොවුන්ගෙන් එකකුත් ජලයෙන් නොපහස්නා ලද්දේ නොවේද? මහජ එපරිද්දෙන්ම ඒ භික්ෂුව තෙමේ මේ මුළු ශරීරෙම දුරු කළ ප්‍රීතිය ඇති සැපයෙන් සියලු තැන පැතිර පැවැත්නා සැප ඇත්ත කෙරේ. ඉතින් ඉන් හාත්පසින් තෙමේ සම්පූර්ණයෙන් පුරවයි. හාත්පසින් ස්පර්ශ කරයි. ඔහුගේ සම්පූර්ණ ශරීර ප්‍රීති නැති තුන්වෙනි දාණයට පැතිරේ. ප්‍රීති නැති තුන්වෙනි දාණයට පැතිරේ. මහායාජ මේ ආත්ම භාවයේ දැක්ක යුතු මේකේ විපාක ඵලයද ඉහත කී මේ ආත්ම භාවයේ දැක්ක යුතු විපාක ඵලයට වඩා බොහෝසේ මනාර වේ. බොහෝසේ ශ්‍රේෂ්ඨද වේ. හරි. ඉතින් තුන්වෙනි ධානය නේද? උපේක්ෂාවටපත් වීම. එහෙම නැත්නම් සැප දුක කියන ධාන්තයෙන්ම මධ්‍යස්ත වීම තමයි එතකොට මදහත් වීම තමයි එතකොට මේ ධානයේදී තියෙන විශේෂ ලක්ෂණයක් විදියට පැහැදිලි කරන්නේ. මොකද අපි මේ ධානයට වෙනකම් ප්‍රීතිය එක්ක තමයි වැඩ කටයුතු සිද්ධ කරගෙන ඉදිරියට ආවේ. නමුත් මේ ධානයේදී තියෙන ලක්ෂණයක් තමයි ප්‍රීතියනොත් අපි නිදහස් වීම නැත්නම් ඒකිනුත් මධ්‍යස්ථතාවයකටපත් වීම කියන කාරණාව තමයි එතකොට මේකෙදී අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් අපේ හිතේ මෙන්න මේ වගේ ස්වභාවයකටත් අපිට ප්‍රීතියකිනුත් තොර අවස්ථාවකට පත් කරගන්න පුළුවන්. නමුත් දෙවෙනි ධානයේදී ප්‍රීතිය තිබුණා අපි සතුටෙන් තමයි එතකොට නිදහස් වන්ට යෙදුනේ. නමුත් මෙතෙන්දී ඒකිනුත් නිදහස් වීමක් අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් ඒකට අපි සැප දුක් නැති අවස්ථාවක් භුක්ති විඳිනකොට හරිම ලේසියි අපිට. මොකද අපි එක පැත්තකට ගමන් කරන්නේ නැහැනේ. අපි හැම වෙලාවෙම එතකොට හරිම මධ්‍යම රේඛාවක් මත නැත්තම් මධ්‍යම පදපතාවක් මත තමයි එතකොට අපි වැඩ කටයුතු සිද්ධ කරන්නේ අන්තයකට නොයවා. ඉතින් ඒකට උදාහරණයකුත් දෙනවා. හරි ලස්සන එකක් මේ නිලුම් මලක් එහෙම නැත්තම් නිල්මානෙල් මලක් කරන වැඩේ අපි දන්නවා දිය යට ඉඳලා එහෙම නැත්තම් දිය ඇතුළක ඉඳලා මඩ ගෝරුවක ඉඳලා තමයි යා උඩට එන්නේ. උඩට ඇවිල්ලා තමයි මේ මල ලස්සනට පෙති විහිදාලා මේ ඉන්නේ. හැබැයි එයා ඒකේ උඩ ඉඳියට නමුත් අර ආධාරකය නැත්තම් ඒ වතුර තියෙන ආධාරකයේ යාගේ නට්ටේ හැම දෙයකම ස්වභාවයේ ආධාරකයක් මත තමයි එතකොට ඉන්නේ. හැබැයි ඒ ඉන්දියා කියලා වෙලා අර මඩවල වතුරේ තියෙන ජරාව ගා ගන්නෙත් නැහැ. ඊට පස්සේ මඩේ තියෙන ජරාව ගා ගන්නෙත් නැහැ. ඒ මොන දෙයකවත් මේ වැලෙන්නෙත් නැතුව නැත්නම් ඒ දෙකකින් අපරිසිතතාවයටපත් කරගන්නේ නැතුව ඉතින් ලස්සනට ප්‍රතිවිහිදවාලා ඒ මල විරාජමාන වෙනවා. ඉතින් ඒ වගේ තමයි ඉතින් අපේ හිතේ තියෙන ඒ ප්‍රීතියක් නැති කරලා හැබැයි ඒකෙන් කියන්නේ නෑ අපි එතකොට ඒකේ ආධාරකයක් නැතිව නෙවෙයි මෙතනට ආවේ කියන කාරණාව. නමුත් ඒ ආධාරකයේ මත නැත්තම් ඒ පතපදනම් වෙලා තමයි අපි මේ තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒකට පැත්තලා උපේක්ෂාවකින් යුක්තව මේ වැඩ කටයුතු ටික සිද්ධ කරගෙන යනවා. නැත්තම් ඒක තව ටිකක් අර කලින් තිබුණට වඩා තව ඊට වැඩි සුවයකට නැත්තම් වැඩි ශ්‍රේෂ්ඨත්වයකට ඇත්තටම නැත්තම් වැඩි උසස් භාවයකට ඒකට සුවයකට කියනකට වඩා උසස් භාවයකට
කලින් තින්දිය තත්ත්වයට වඩා තවත් උසස් තත්ත්වයකට පත් වීමකට අපිට පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණාව තමයි එතකොට මේ තුන්වෙනි ධානයත් එක්ක අපිට දැනගන්නට හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. මේකේ කියන්නේත් අර ප්‍රසාද් මහත්තයා කියපු එකම තමයි සනස නේද? ඒ කියන්නේ ඒක සමානයි නේ. ඒ කියන්නේ මෙයා ඒ තුන්වෙනි ධානයට ගියාට පස්සේ අර ඒ ප්‍රීතියේ දැනෙනවා ඒකේ උනත් ඒකෙත් ඇලෙන්නේ නැතුව යන එකක් නේ කියන්නේ සනස. කියන්නේ දෙවෙනි ධානය තුන්වෙනි ධානය එහෙම එකක්ද කියන්නේ නැත්නම් ප්‍රීතිය දැනෙනවා කියන එකට වඩා ඒ කියන්නේ ප්‍රීතියෙන් නිදහස් වෙන ඇත්තටම. ඒ කියන්නේ ප්‍රීතියක් ප්‍රීතියට අපි කැමැත්තක් තියෙනවනේ. කැමැත්ත. එතකොට උපේක්ෂාව කියලා කියන්නේ සැප දුක නැත්තම් ඒ දෙකක්ම නැති නිදහස් වෙන. එකක් නිදහස් වෙනවා. කියන්නේ අර මධ්‍යස්ථ භාවයට ඇති වෙන එක නේද සනස කියන්නේ. ඒක සැපයක්ද එතකොට තුන්වෙනි ධානයේතර සැපයක් විදිහට ගන්නත් පුළුවන්. නමුත් මම කියන්නේ ඒක උසස් තත්ත්වයකටපත් වෙනවා කියලා කියන්නේ. يعني අපි අපිට කියන්නේ ඒ අර අනිත් දෙකේ අනිත්‍යභාවය දකින්න එකද සවනස්? ඒ කියන්නේ අනිත්‍යාන දෙකේ අනිත්‍ය ඥානය දකින්න එකද නැත්නම් නෑ මං දැන් අර අපි දේන ධානී යම් කිසි සුවදායි බවක් හරි අපි අර සීත වතුර එහෙම දැනනවා දෙවනි ඊටත් වැඩිය. තියෙනවනේ. ඒ කියන්නේ ඒකට පාදක වෙච්ච ටික. ඒකට කැමැත්තක් තියෙනවනේ සවනස්. ඒ කියන්නේ අපිට ඒක සැපයක් විදිහට තේරෙන්නේ නේද ඉතින්. කැමැත්ත කියන්නේ අපි කියන කැමැත්ත නෙමෙයි ඇත්තටම. අපි රාගයත් එක්ක එකතු වෙච්ච කැමැත්තක් නේ තියෙන වෙලාවේ. අපි විරාගික කැමැත්තක් නෙමෙයි ඇත්තට තියෙන්නේ. තියෙන්නේ. ආගික කැමැත්තක් තියෙන අපිට. ඉතින් මේ තියෙන එක විරාගිකයි. ඒක රාගික නෑ. හරි. නැවතද මහරජා මේ මහානතෙමේ සැප දුරු කිරීමෙන් දුක් දුරු කිරීමෙන්ද පළමු කොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක් නොවූ සැපද නොවූ උපේක්ඛා සති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති හතරවෙනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ මහානතෙමේ මේ සකල ශරීරයේම පිරිසිදු වූ අතිශයින් බබලන ධ්‍යාන සිතින් පතුරවන්නේය. ඒ ධ්‍යානලාභී භික්ෂුවගේ සම්පූර්ණ ශරීරයෙහි පිරිසිදු වූ අතිශයින් බබලන්නා වූ හතරවෙනි ධ්‍යාන සිතින් පැතිරේ. මහරජා යම්සේ කිසියම් පුරුෂයෙක් පිරිසිදු වූ සුදු ඇඳුමකින් හිස සිට පොරවා උන්නේ වේද ඔහුගේ මුළු ශරීරයෙහි එකම තැනකුදු සුදු වතින් නොවසන ලද්දේ නොවේ. මහරජා එපරිදින්ම ධ්‍යානලාභී භික්ෂූ තෙමේ මේ සියලු ශරීරයෙන්ම පිරිසිදු වූ අතිශයින්ම බබලන්නා වූ හතරවැනි ධ්‍යාන සිතින් පතුරවා හුන්නේ වේ. හතරවෙනි ධානය. එතකොට සුඛංච පහනා දුක්ඛස්සච පහනා. පෙර නෝ ඊට පස්සේ සැප දුක දෙක දුරු කළ නැත්තම් පහ කරලා පුබ්බේ සෝමනස්ස දෝමනස්සන අත්තංගම. සොම්නස් දොම්නස් දෙක සම්පූර්ණයෙන්ම අත්තංගමයට යව නැත්තම් මේ දුරු කළා. අදුක්කම සුඛං මේ කියන්නේ අදුක්කම සුඛං කියලා කියන්නේ එක පැත්තකට ඒක උපේක්ෂා වගේ අවස්ථාවක් විදිහට තමයි යන්නේ. චතුත් අධ්‍යාන උපසම්පද්දේ තත් අධ්‍යානයට සමවැදීම සිද්ධ වෙනවා කියන කාරණාව තමයි එතකොට පැහැදිලි කරන්නේ. එතකොට අපි තුතිය අධ්‍යානයේදී සම්පූර්ණයෙන්ම සුඛංච පහනා දුක්ඛස්සච පහනා වෙලා නැහැ. නමුත් ඒකේ අර මැද තැනකට අපි පත් වෙලා තියෙනවා. නමුත් මෙතෙන්දි කරන්නේ මේ දෙක සම්පූර්ණයෙන්ම නිදහස් වීමකට අපිපත් වෙනවා. ඒ වගේම සෝමනස්ස දෝමනස්ස දෙයන්ගේ අත්ංගමයකුත් තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවකටපත් වීම තමයි එතකොට චතුත්ථ ධානය කියලා කියන්නේ. ඒක හරි ලස්සනට මේ උදාහරණයක් කියලා අපි එකපාරට සුදු රෙද්දක් අරගෙන ඔළුවේ ඉඳන් වහගත්තාම එතකොට පේන්නේ නැහැනේ මේ ඒ කියන්නේ කොහෙවත් වැහිච්ච නැති තැනක් අපිට පේන්නේ නැහැ වගේ තමයි එතකොට මේ චතුර්ථ ධානයෙන් අපිව මෙයා වුණාට පස්සේ නැත්තම් මේ සමවැදුණාට පස්සේ එතකොට ඒ කියන්නේ අර අපි කරන ගනුදෙනුව ගොඩක් දුරට එතනින් අපි අඩු වෙනවා. මේ බාහිරයත් එක්ක කරන ගනුදෙනුවත් අඩු වෙනවා. මානසික කරන ගනුදෙනුවත් ඇත්තටම ගොඩාක් දුරට අඩුවීමක් වෙනවා. එතකොට අපිට අර සම්බන්ධතාවය ටිකක් ගොඩක් දුරට අඩු මොකද අපිට මේ චෛතසිකයන්ගේ වෙනස් වීම තුලින් අපිට මේ දේවල් එකට අපිට විඳින්න වෙන්නේ. මේ චෛතසික ගොඩක් දුරට මේ නිදහස් වෙලා සිත සමාධිමත්ම ස්වභාවයකින් ඉන්න තත්යකට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් චතුර්ථ ධානයේදී ඉතින් මේක හරියටම බලාගෙන ඉන්නේ මේක එතනට ගිහිල්ලා තමයි මේ මොන වගේ ස්වභාවයක්ද කියලා. ඒකට අපිට අර්ථකථනයක් විදිහට ඉතින් මෙහෙම අදහසක් ගන්නට පුළුවන් අපිට මේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව. වෙන මොනවද ඒකට අපිට එකතු කරන්න තියෙන්නේ.
ඒ කියන්නේ සතරවෙනි ධානයට ගියපු කෙනාට ඒ කියන්නේ අර ඇතුලේ ගැටීමකුත් නැහැ පිට ගැටීමකුත් නැති එක නේද? ඒ කියන්නේ ඒක අඩු වෙනව නේද? එහෙම එකක්ද කියන්නේ සනස කියන්නේ ගැටීමක් කියලා කියන්නේ මෙහෙමයි මේ අයිස්මාත්‍ය. ඒකල කියන්නේ අපිට දැන් සුඛංච දුක්ඛංච දෙක ඇති වෙන්නේ යම් හේතුප්‍රත්‍ය තියෙන්නේ බෑ. ඔව්. ඒ හේතුප්‍රත්‍ය මතනේ අපි මේ දේවල් දේවදයාගේ විදීම ඇති වෙන්නේ. ඔව්. එතකොට මේ හේතුප්‍රත්‍යයෙන් අපි නිදහස් වෙනවා. ඒකයි වෙන්නේ කියලා කියන්නේ අපි මොනවා හරි එහෙම හැදෙන්න මොකක් හරි හේතුප්‍රත්‍යක් තියෙනවනේ ඒ හේතුප්‍රත්‍යයෙන් නිදහස් වෙනවා අපි. එතකොට අරක පුබ්බේ සෝමනස්ස පෙර සමහරක් වෙලාට හේතුප්‍රත්‍ය නිසා තියෙන්න පුළුවන් අපිට මේ මොන හරි සැප දුක් දැනෙන සුවයක්. හරි නැත්නම් මොකක් හරි ක්‍රියාවලියක් තියෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී ක්‍රියාවලියෙන් අපි ටිකක් නිදහස් වෙනවා. මේ එතකොට සතරවෙනි ධානයට ගියපු කෙනා ඒක පර්මනන්ට් දෙයක්ද සනස එහෙම නැත්නම් ඒක ඒ වෙලාවේ ඉන්න විදිහට විතරද එහෙම නැති වුණොත් ඒක නැති වෙන්න පුළුවන්. මේක తాවකාලිකද? හතරවෙනි ධානයේද? යම් ධාන කොහොමත් ආයෙත් අනිත් පැත්තට එනවනේ. ධානයෙන් සමවදින්නත් පුළුවන් ඒකෙන් නිදහස් වෙන්නත් පුළුවන්. හැබැයි මේ චතුර්ථ ධානය වෙලක්කර සමවැදුනට පස්සේ ඒක නිකන් සුවදායිනේ ගොඩාරිය. එතකොට ඉතින් ඒ ගොඩක් අර ඒකෙම ඉන්නකොට මොකද ඒත්‍රින් එහාට යාට පස්සේ අර ඊළඟට තියෙන ටිකත් ඔය ඥාන ටිකටපත් වීම තමයි සිද්ධ වෙන්නේ. ඒකද මොකද මේ අවස්ථාවේදී යාගේ දැන් හිත හරි පිරිසුදුයිනේ. එතකොට ඒ පිරිසුදු සිතක් තුළ ඥාන ගැන දැන ගැනීමට තියෙන අවබෝධය වැඩි වෙනවා. ඉතින් එයාට ඒක දිනු කරොත් එමේ මේ පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලා ඉතින් සියලු කෙලෙසෙන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. මාර්ගඵලය අපද කරගන්න පුළුවන් නේ සාස්. ඔය චතුර්ථ ධානය එක්කෙනෙකුට ගොඩක් දුරට සාමාන්‍ය මේ මාර්ගඵල වලටත් සාමාන්‍ය අනාගාමී වෙනකන් වුණත් එයාගේ හිත දියුණු කරගන්න පුළුවන් කියන සමාත්තංග ගන්න පුළුවන්. මේ ප්‍රදාපදාවදී කියන්නේ ආර්ය මාර්ග ප්‍රතිපදාවේදී ධානය වලට අනාගාමී වෙනකොට දෙනසර සමනස මේ අනාගාමී වෙනකොට මේ සමාධිය සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ. සෝතාපන්න වෙනකොට සීලය සම්පූර්ණ වෙනවා කියලා කියනවා. එතකොට අනාගාමී වෙනකොට සමාධිය සම්පූර්ණයි. රහත් වෙනකොට ප්‍රඥාව සම්පූර්ණයි. ඒක එහෙම යන්නේ. මේ කියන්නේ අනාගාමී වෙනකොට හතරවෙනි ධ්‍යානියත් ලැබිලා යාට. අනාගාමී වෙන කෙනාට නේ හතරවෙනි ධ්‍යානය පහු කරලානේ. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන කෙනා මේ හතරවෙනි ධ්‍යානය පහු කරලානේ යන්නේ නේද? ප්‍රසන්නට නෑ. ඒක සෝතාපන්න වෙනකොට මේ සමාධිය සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ නැහැ එහෙම. සීලය තමයි සම්පූර්ණ වෙනවා. සීලය සම්පූර්ණ වෙනවා නැත්නම් සමාධිය සම්පූර්ණ වෙන්නේ නැහැ. සමාධිය තියෙන්නේ මාත්‍ර වශයෙන් කියලා කියන්නේ. ඒ කියන්නේ අර ඒක ඇති යන්න එතනට ඇති වෙන්න ලේසි උනට ඒක අර පර්මනන්ට් නැතුව ඒ පර්මනන්ට් නෙමෙයි මේ අර මාත්‍ර වශයෙන් කියලා කියන්නේ පළවෙනි ධ්‍යානය විතරක් වගේ. එයාට නැත්නම් පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානයයි පළවෙනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යානය ඒ වගේ. හරි. ඔව් මාත්‍ර වශයෙන් සමහරලාට ඕන වෙලාවකට යන්න බෑ නමුත් අර ඒකට උත්සාහ කරොත් යන්න පුළුවන් අර ඒ වගේ. හරි. ඒක වෙන්නේ නැති කියලා මට හිතෙනවා. මොකද මේ උදාහරණ කියලා නැහැ. ඒක කියලා තියෙන්නේ මාත්‍ර වශයෙන් තමයි තියෙන්නේ කියලා. මං කොහේ එකක ඇහුවා මේ මේ කියන්නේ සතරවෙනි ධ්‍යානෙට ගිහියපු කෙනෙක් තමයි සෝවන් වෙන්න පුළුවන් කියලා. එහෙම එකක් මං අහලා තිබ්බා. කොහේ හරි දැනට මට මතක නැහැ. කෙනෙක් හරිම එකක් නෙමෙයි. නෑ සූත්‍රවල කියලා නැහැ. සෝවන් වෙච්ච කෙනෙකුට ඕන නම් යන්න පුළුවන් හතර දෙනාට. හරි. ඔව්. නැත්නම් සෝවන් හොඳයි සෝවන් මට තේරුණා දැන් ඒක. ඔව්. කියන්නේ ධ්‍යානය පරිපූර්ණ වෙන්නේ අනාගාමී වෙච්ච කෙනෙකුගේ කියන්නේ. එතකොට ඒක හතරවෙනි ධ්‍යානෙන් ඉවරද සෝනහංස? එහෙම නැත්නම් හතරවෙනි ධ්‍යානෙට ගිහිලා ඊට පස්සේ ඥානය වඩන එකද කරන්නේ? එහෙම නැත්නම් ඊට පස්සේ අෂ්ට විද්‍යාව තියෙනවානේ. මොකද සනස? අෂ්ට විද්‍යාවම තියෙනවානේ එක එක ඥාන තියෙනවා අපිට. ඥාන දියුණු කරන එක.
උබ්බේ නිවාසනද චතුර්වාද ආසවක්ඛ්‍යා ඉතින් ඒ කියන්නේ සාස බුද්ධ ආගමේ නැති කට්ටියත් ඒ තත්ත්වෙට ගියපු කට්ටිය ඉන්නව නේද සාස කියන්නේ. එහෙම නැද්ද? කියන්නේ ඉස්සර මේ චතුර්ථ ධ්‍යානට යන්න පුළුවන් මේ අනිත් මාර්ගෙනුත් ඒ කියන්නේ මොනවාද ඒවට කියන්නේ අර කමටහන් ඔව් මොකද අපි අර ඉස්සෙල්ලා සැරේ සූත්‍රයක් කරේ මට මතක නෑ සූත්‍ර නම් මෙච්චර කාලයක් මං හිතන් හිටියේ අනිත් පැත්ත සාස. අර මං කියපු විදිහට. මං අහලා තිබ්බ විදිහ ඒකයි. දැනුත් ඉන්න සමහරක් අය බැයි කියන මේ චතුර්ථ ධ්‍යානට කට්ටිය කී කට්ටිය ඉන්නවා ඉතින් අය අහලා බලන්න කතා කරලා සමහරකට අපි කීරක වැරදින්නත් පුළුවන් නෑ ඉතින් අර ප්‍රසාද් මහත්තයා කිව්වා වගේ සූත්‍රවල එහෙම එකක් කියලා නැහැ නේද? නමුත් කතා කරලා බලන්න මේ කට්ටියත් එක්ක විශ්වාසත් අපි දන්නේ නැහැ නේ එහෙම කෙනෙක් මට හම්බෙලා නැහැ තාම සවනස්. නීවරණ පහෙන් පටන් අරගෙන චතුර්ථ ධානය දක්වා එතකොට ප්‍රයෝජන නේද අපිට එතකොට හැම එකකදීම ඒ කියන්නේ හැම අවස්ථාවකදීම අපිට ප්‍රතිඵලයක් සාමාන්‍ය ඵල සූත්‍රයේ රජතුමා අහන්නේ මොනවද ලැබෙන ප්‍රතිඵල කියලානේ. ඉතින් මේ එකින් එකටම ඇත්තටම අපි අර අඩු අපේ තියෙන account එක අඩු වෙනවට වඩා අපේ account එක වැඩි වෙන්න හේතු වෙන දේවල් තමයි ඔක්කොම එකතු වෙන්නේ මේ ඉස්සරහට යන්න යන. ඉතින් තව බුදුහාමුදුරුවෝ තව පැහැදිලි කරලා දෙනවා. එතනත් තව ඉස්සරහට යනකොට තව මොනවද ලැබෙන ප්‍රතිලාභ කියලා අපිට මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කිරීම තුළ. අනිත් එක් කාටවත් ඉතින් මේ ප්‍රතිපදාව කියා දෙන්න බැරි වුණා සස්සාස්ත්‍රුවන්ගේ කාටවත් ඒ අවස්ථාවේ ඒගොල්ලන්ගේ දෘෂ්ටිවාදය නැත්නම් ඒගොල්ලන්ගේ මතවාදය ඉදිරිපත් කරා ආරෙන්නට ඒකේ ප්‍රතිඵල වින්දියට මේ විදියට මුල ඉඳලම අවසානය දක්වා පෙන්ලා දෙන්න අවස්ථාවක් වුණේ නැහැ. ඉතින් ඒක තමයි අපි මේ කතා කරගෙන යන්නේ. එතකොට මේ අද චතුර්ථ ධානය වෙනකන් අපි කතා කරන්න යෙදුණා. නේද? වෙන මොනවත් කාරණාවක් නෑ නේද? ඒකට අපිට එකතු කරන්න. එහෙනම් අපි ලබන සතියේදී ඊළඟට ඒක කතා කරමුනේ. හොඳයි සවනස්. තේරුවන් සරණයි. විපස්සනා ඥාන කියන. විපස්සනා ඥානය. හොඳයි එහෙනම්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තේරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි හැම දිනාටම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.